හායි යාළුවනේ කොහොමද? ඔන්න අපි අද බදුල්ල යන ට්‍රේන් එකෙන් ලෑස්ති වුණේ. නයිට් මේල් නිසා මුලින්ම කාලම පටන් ගන්න බැලුවේ. අපි ටිකක් කලින් ආවා. බඩගින්නකුත් ආව නිසා වේයන්ගොඩි ස්ටේෂන් එකේ නයිට් මේල් එක පටන් ගන්න කලින් කෑවා. ඉතින් 9:20ට තමයි වේයන්ගොඩි ස්ටේෂන් එකෙන් පටන් ගන්නේ. ට්‍රේන් එක කොටුවෙන් එන්නේ 8:00ට. එහෙනම් කාලම පටන් ගමු. කෑම ටික රසට තිබුණා. ඉතින් අපි කාලම යන්න දැන් ලෑස්ති වෙනවා. ඔන්න අපි ට්‍රේන් එක නම් ආවා. බදුල්ල බලා යන ට්‍රේන් එකේ. ඉතින් අපි ඔන්න ෂීට් එකේ ඉඳගත්තා. නමුත් අපේ නම්බර්ස් තිබ්බේ අංක 8 සහ 26. ඉතින් ගොඩක් ඈතක තිබ්බත් අපිට එදා එක ළඟ යන්න පුළුවන් වුණේ ගොඩක් කට්ටිය අඩු නිසා. ඒ වල කලින් දැක්කේ පුංචි දඹදිව වෙන්න ඕනේ. හරියටම යාළුවනේ මම දන්නේ නෑ. රෑ නිසා පේන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්නකෝ. ඔන්න හැටන් ස්ටේෂන් එකට අපි ළඟා වුණා. බලන්නකො ලස්සන. හරිම ලස්සනයි මේ ස්ටේෂන්. හරිම පිළිවෙලයි පිරිසිදුයි. ඔන්න කලවකැලේ ස්ටේෂන් එකට තමයි දැන් අපි යන්නේ. ඒක ලස්සනයි. ඔක්කොම එක වගේ තමයි පේන්නේ. ඇත්තටම අපි නයිට් මේල් එකේ යන්න ගොඩාක්ම තීරණය කරේ ඒ අත්දැකීම අපිට ලබන්න ඕන නිසා. ඉතින් වැස්සත් එක්ක නිසා එදා හරිම සීතලයි. ගොඩක් දේවල් පේනවා අඩුයි. නමුත් ලස්සන මල් ඒ හැමදේම අපිට සාමාන්‍ය ගානට පෙවුනා. නමුත් ඇත්තටම නයිට් මේල් එකේ ගිහිල්ලත් ඔයාලා විඳින්නම ඕනේ බදුල්ල කෝච්චියේ ගිහිල්ලා. දැන් උදේ පාන්දර 5:56යි. මේ ඔහිය ස්ටේෂන් එකේ තමයි ඔබ දකින්නේ. ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. ඉතින් පස්කඳු නායන් නැති වෙන විදියට සරසලා තියෙනවා. ලස්සන කඳු ඒ දේවල්. ඒත් ඔබට මේ දකින්න දැන් පරිසරය ගොඩක් දුරට 25-26න් පස්සේ දකින්න හම්බෙන්නේ. අපි මේ 25 ස්ටේෂන් එකේ ට්‍රේන් එකකින් බදුල්ල යන වෙලාවයි. නමුත් මේ වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ නැති පරිසරයක් උදා වෙලා තියෙනවා. ඒ ස්වභාවික විපත් නිසා අපේ පරිසරයේම ලොකු කනගාටුවක් දැනෙනවා. ඒක විනාශ වුණේ කරගෙන. ඇත්තටම යාළුවනේ මට ඉල්ලීමක් තියෙනවා හැමෝගෙම කරන්න. අපේ මේ පරිසරය අපිම විනාශ කරන අවස්ථා තියෙනවා. හැම දෙයක්ම නැති කරන්න ඕනේ. අපේ පරිසරයේ අපිමයි ආරක්ෂා කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට අපේ පරම්පරාවෙන් පසු පරම්පරාවට මේ විදියටම මේ ලස්සන ඔවුන්ට දායාද කරන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකෙන් ඔබට දකින්න පුළුවන් උනේ මේ බදුල්ල යන ගමනේ ස්ටේෂන් වල ලස්සන සුන්දරත්වය. තවත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු.